හායි යාළුවනේ සුබ දවසක් ඔයාලට. අද අපි කතා කරන්නේ 2016 වසරේදී ඉක්ුත් වෙච්ච ලක්කී කියන කොරියානු චිත්‍රපටය ගැන. මේක ඇක්ෂන් කොමඩි ඒ වගේම little bit of drama එකට එකතු කරලා හදපු ගොඩක් යුනික් ෆිල්ම් එකක්. ජීවිතයේ unexpected turns ගැන හොඳම ලෙසන් එකක් තමයි මේකේ තියෙන්නේ. ඔයා ඇක්ෂන් මූවිස් වලට කොමඩි මික්ස් එකක් තියෙනවට කැමති නම් ලක්කී ඔයාට ගොඩක්ම එන්ජොයි කරන්න පුළුවන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක පටන් ගන්නේ වැස්ස වෙලාවක කාර් එකකින් එන මිනිහෙක් තවත් කෙනෙක්ව ඝාතනය කරන සිද්ධියකින්. ඔහු ඒ පුද්ගලයාව මරලා ඔහුගේ කාර් එකේ ඩික්කියට දමා ගන්නවා. ඊට පස්සේ ආයේ කාර් එකත් පදවගෙන යනවා. ඊළඟට පෙන්වන්නේ තවත් පුද්ගලයෙක් එයාගේ මතකයන් ගිනි තියලා ගෙල සිඳාගෙන සියදිවි විනාශා ගන්නට ලෑස්ති වෙන ආකාරයක්. එයා ඒකට ලෑස්ති වෙනකොට එළියේ කටහඬක් ඇහෙනවා. නූඩල්ස් කනවද කියලා. ඒ පාරේ දොර ළඟට ගිහින් දොර අරිද්දි ගෙවල් අයිතිකාර ගෑනු කෙනා එතන ඉඳගෙන බනිනවා. එයාගේ ගෙවල් කුලිය ගෙවන්න කියලා. ඒ මදිවට ගේ හැඩි කරලා ඌරු කොටුවක් වගේ කියලා බනිනවා. ඒ පාර මෙයා කොහොම හරි ආපහු ගේ ඇතුළට යනවා සියදිවි විනාශා ගන්න. එයාව කාටවත් ඕනේ නැහැ. ඒකින්ද එයා සියදිවි විනාශාගෙන මැරෙනවා කියලා. ඒත් එකම එයා ආපහු කියනවා මම නාගෙනම ඇවිල්ලා මැරෙනවා කියලා. ගෙවල් අයිතිකාර ගෑනු කෙනත් එයාට බැන්න ගිහින් නාගන්න කියලා. ඇත්තටම මේ කතාව පටන් ගන්නේ භයානක සිද්ධි දෙකකින් තමයි. එකක් මිනිමැරුමක්, අනිත් එක සියදිවි විනාශා ගැනීමක්. මේක භයානක වගේ පෙනුනට හරිම ෆනි මූවි එකක්. මේ වෙලාවේ අර කාර් එකෙන් ආපු මිනිමැරුම කළ පුද්ගලයා එයාගේ නම තමයි යෝ හුන් ජේ. මෙයා සටන්කාමී දක්ෂ පොහොසත් පුද්ගලයෙක්. මෙන්න මෙයාගේ අතේ තියෙන ඔරලෝසුවේ ලේ පැල්ලමක් තියෙනවා දකින්න. ඉතින් මෙයා යනවා බ්‍රදර්ස් කියන පොදු නාන ස්ථානයට. මේ වෙලාවේ මෙතනට අර සියදිවි විනාශා ගන්න ගිය පුද්ගලයා ඒ තමයි ජේසුන්. මෙයා දුප්පත් චරිතයක්. එයාත් මෙතනට ඇවිල්ලා ඉන්නවා. මේ අවස්ථාවේදී තමයි මේ දෙන්නගේ ජීවිතේ වෙනස් වෙන්නේ. ජේසුන් නාන්න යන්න හදද්දී හොන්ජේව දකිනවා. එයා මෙයාගේ ඔරලෝසු දැකලා හිතනවා මෙයා නම් සල්ලිකාරයෙක් කියලා. ජේසුන් සබන් ගන්න අතරේ එයාගේ සබන් කෑල්ල අතින් වැටිලා ගොඩක් ඈතින් ඇවිදගෙන ආපු හොන්ජේට පෑගිලා එයාව ලිස්සලා වැටෙනවා. එයාගේ අතේ තිබ්බ යතුර ගිහලා ජේසුන්ගේ කකුල ගාව වැටෙනවා. එයා ඒකත් ඇහිඳලා වටපිට බලද්දි තමා දකින්නේ ඔහු කලින් දැක්ක අර පුද්ගලයා වැටිලා මිනිස්සු හොස්පිටල් එකට ගෙනියන්න හදන විදිය. මෙයා එයා ළඟට වැටුණ යතුරත් අර මිනිස්සයා ගාවට තියන්න යනකොටම එයාට මතක් වෙනවා මෙයා පොහොසත් නේද කියලා. ඒ පාර එයා එයාගේ යතුර මෙයා ගාවින් තියනවා. ඉතින් මේක තමයි ලක්කී එක. මෙයා එයාගේ ඇඳුම් ඇඳගෙන එයාගේ බඩු පාවිච්චි කරනවා. එයාගේ කාර් එකත් මෙයා පදවගෙන යනවා. එයාට අයිති වෙලා තිබ්බ මුදලින් එයාගේ ගෙවල් කොලියත් ගෙවනවා. එයාට තිබ්බ හැම ණයක්ම හැමෝටම ගෙවලා දානවා. එක පාරටම කාර් එකේ වාඩි වෙලා ඉන්න මෙයාට හිතෙනවා මේවා මෙයාට අයිති නෑ නේද කියලා. ඒක අයිතිකාරයට මහපහු දෙන්න කියලා එයාගේ හිත කියනවා. ඉතින් මෙයා ඉස්පිරිතාලට යනවා. බඩු ටික මාරු කරන්න. හොන්ජේගේ බෑග් එක තියලා එයාගේ බෑග් එක ගන්න යනකොටම මෙයා හැරෙනවා. ජේසුන් ඒක තමයි මගේ නම කියලා එයාලා කිව්වේ කියමින් මෙයා එයාගේ අතින් අල්ල ගන්නවා. ඔයා මාව දන්නවද කියලාත් අහනවා. මම නැහැ කියලා අපෝ යන්න හදනවා. එතකොට හොන්ජේ ආයේ මෙයාට අඬ ගහලා එයාගේ බෑග් එක අමතක වෙලා කියලා ඒකත් අරන් යන්න මතක් කරනවා. ඒ පාර ජේසුන් බෑග් එකත් අරගෙන යනවා. ඇත්තටම හොන්ජේට මතකේ නැති වෙලා. එදා සිදුවෙච්ච අනතුරෙන් පස්සේ හොන්ජේ ගෙදර යන ලෑස්ති වෙලා බලද්දි හොස්පිටල් එකේ බිල් එක ගෙවන්නවත් එයා ගාව සල්ලි නැහැ. ඒ පසුම්බියේ තිබ්බේ රුපියල් 2ක් විතරයි. එතරට එනවා එයාව හොස්පිටල් එකට ඇරලපු ගෑනු ළමයා. මෙයා එයාගෙන් උදව් ඉල්ලනවා. මේක ගෙවන්න සල්ලි දෙන්න කියලා. එයා ආපහු ගෙදර ගියාම ගෙදරින් ඒක හොයලා දෙන්නම් කියලා.
ඒ වෙලාවේ ඒ ගෑණු ළමයා හොස්පිටල් එකේ බිල් එක ගෙවනවා. එයා මෑව ගෙදරට එක්කගෙන යනවා. යන අතරමඟ මේ ගෑණු ළමයා එයාගේ නාම වයස එහෙම අහනවා. එයා ළඟ තිබ්බ ඩොකියුමන්ට් වලට අනුව එයා ඉපදිලා තියෙන්නේ 1984. වයස 32යි. ඒක ඇහුවම ගෑණු ළමයාටත් පුදුමයි. මේ අතර ජේසුන් කාර් එකට නැගලා කල්පනා කර කර ඉන්නවා. එයා ආවේ මේවා දෙන්න නේද කියලා. එයාට මතක් වෙනවා අර පුද්ගලයාට හැමදේම අමතක වෙලා නේද කියලා. එයාගේ කාර් එකේ GPS එක ක්‍රියාත්මක වෙනවා. ඒ පාර පෙන්නනවා හෝම් කියන එක. එයා ඒක ඔබලා කාර් එක පදවගෙන යනවා. ලොකු බිල්ඩින් එකක් ඇතුලේ සුඛෝපභෝගී කාමරයක් තමයි යාට අයිති වෙලා තිබ්බේ. මෙයා දොරත් අරගෙන එයාගේ ගෙදරට යනවා. කවුරුත් ඉන්නවද කියලා අහගෙන. පේන කිසිම කෙනෙක් නැහැ. ගේ ඇතුලේම ඇවිදිනවා. ඇඳුම් කාමරේ ඒක මුළු ගෙදරටම වඩා ලොකුයි. ඒ අතරින් පොලිසිය ඇඳුනොත් තියෙනවා. වැහි කබාත් තියෙනවා. මෙයා කල්පනා කරනවා එයාගේ රස්සාව මොකක් වෙන්නේ නැද්ද කියලා. මේ අතර හොංජේ අර කුලියට හිටපු ගෙදරට තමයි යන්නේ. ඒක ඉතා පුංචි ගයක්. දොර අරිද්දි හරිම ගඳයි. හැම තැනම හැලි වෙලා. ගේ දැක්කහම මේ ගෑනු ළමයට නම් හිතනවා එයාගේ සල්ලි ආපහු ගන්න බැරි වෙයි කියලා. හොංජේ මුළු ගෙදරම පරීක්ෂා කරලා කියනවා මම මැරෙන්න උත්සාහ කරලා තියෙනවා කියලා. අර ගෑනු ළමයාගේ වෝකි ටෝකි එකට ඒ වෙලාවේ ඇමතුමක් එනවා. එයා හදිසියෙ මෙතනින් යනවා. එයා මෙයාට කියනවා පරිස්සමෙන් ඉන්න කියලා. පස්සේ එයාගේ ණය ගෙවන්න කියලා කියනවා. මෙයා තනියෙන්ම කල්පනා කරනවා ඇයි මම මැරෙන්න හැදුවේ කියලා. ඉතින් මෙයාගේ ගෙදරට ගිය ජේසුන්ට ටීවී එකක් තියනවා පේනවා. ඒකේ ලස්සන ගෑනු ළමෙක් ඉන්නවා පේනවා. අනිත් channel මාරු කරද්දි ගෙදරක එක එක කාමර වගේ තමයි පේන්නේ. මෙයා කල්පනා කරනවා මේ මොකද්ද මේ අමුතු ටීවී එක කියලා. ඒ අතරේ හොංජේ මුළු ගෙදරම අස් කරලා හරිම පිළිවෙලයි. හරිම ලස්සනයි. එයා දැනට එයා ගැන දැනගත්ත විදියට තොරතුරු පොතක ලියමින් ඉන්නවා. නම, වයස, වත්කම මේ වගේ තොරතුරු. ඊට පස්සේ මෙයා අහල පහල ගෙවල් වලට ගිහින් බෙල් ගහලා කතා කරනවා. මෙයාට ඕනේ එයාගේ තොරතුරු හොයාගන්න. ඒත් එක්කෙනෙක්ගෙන්වත් අහගන්න වෙන්නේ නැහැ. එතිනින් යන තරුණයෙක්ට මෙයා කතා කරන්න ගිහිල්ලා එයා මෙයාත් එක්ක රණ්ඩුවට එනවා. මෙයා ඒ පාරයට හොඳටම ගහනවා. පළපුරුදු දක්ෂ සටන් කාමියෙක් වගේ තමයි මෙයා ගහන්නේ. ඉතින් ඒත් එක්කම මෙයා කල්පනා කරනවා මම මේ දේවලුත් දන්න කෙනෙක් නේද කියලා. ඒ අතරේ ජේසුන් හොංජේගේ නිවස හොඳටම හැඩි කරලා එයා හොඳටම මත්පැන් පානය කරලායි නිදාගෙන ඉන්නේ. ඒ අතරේ එයාගේ අර ටීවී එකත් වැඩ කරනවා. මේ ටීවී එකේ ඉන්න ගෑනු ළමයා එක පාටම පිහින් අරගෙන සියදිවි හානි කරගන්න යනවා පේනවා. ඉතින් මෙයා හොඳටම බය වෙලා නැගිටිනවා. මේ මොකද්ද කියලා. එතකොට එයා දකිනවා සැරෙන් සැරේ මෙයා නැකිලා මෙහෙම කරනවා කියලා. එකම දේ. එතකොට තමයි මෙයා දැනගන්නේ ඒක රංගපෑමක් කියලා. ඒ අතරේ හොංජේ සිගරට් එකක් බොන්න උත්සාහ කරනවා. මොකද ගෙදර සිගරට් ෆිල්ටර් ගොඩක් තිබ්බ නින්දා එයා හිතනවා එයා ධූම්පානය කරන කෙනෙක් කියලා. ඒ වෙලාවේ එයාව බේරගත්ත ගෑනු ළමයා ඒ ගේ ළඟට ඇවිල්ලායි තිබ්බේ. එයා මේ සතෙත් එක්කම බය වෙලා දුවගෙන එනවා මෙයා ළඟට. මෙයා ගෑනු ළමයාත් එක්ක කියනවා එයා ලියාගත්ත එයා කැමති අකමැති දේවල්. ඉතින් ඒ අතරේ එයා පිරිසිදු කරන්න දක්ෂ බවත් පිළිහසුරවන්න දක්ෂ බවත් කියනවා. ඉතින් මේ ගෑනු ළමයා ඉක්මනටම මෙයාව එක්කගෙන යනවා. එන්න කියලා. එයා එක්කන් ගිහින් තියෙන්නේ එයාගේ ගෙදර අයව හමු වෙන්න. මොකද එයාලට පුංචි කෑම කඩයක් තියෙනවා. මේ ළමයාගේ අදහස ඒකේ රස්සාවක් මෙයාට අරන් දෙන්න. මෙයා අම්මට එක එක කිව්වත් එයාගේ අම්මයි නංගි දෙන්නම එකට කැමති වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ කඩේ කරන්න එච්චර ලොකු වැඩක් නැති නිසා. ඒත් මෙයා එයාට ණයක් දුන්න බව ගෙදරට කියනවා. ඒ නිසා එයාලා කැමති වෙනවා මේකට. ඉතින් එයාලා කියනවා ඔයා මුලින්ම ඔය කතා කරන විදිය හදාගන්න ඕන කියලා. ඒකට බය හිතෙනවා කියනවා. තව මූණ දීප්තිමත් පෙනුමක් ඇති කරගන්න ඕන කියලාත් කියනවා. නැත්නම් පාරිභෝගිකයෙන් බය වෙයි කියනවා. ඉතින් ජේසු කන්න කෑම නැතුව හැම තැනම හොයනවා. එතකොට මෙයාට බිස්කට් පෙට්ටි හම්බ වෙනවා.
ඒවා ඇතුලේ පුරවලා තියෙන සල්ලි. මෙයා ඒ සල්ලි වලින් කෑම ගෙන්න ගන්නවා. ඒ පාර බොන්න කියලා වයින් එකක් ගන්න යද්දි රහස් දොරක් කැරෙනවා. ඒක ඇතුලේ ෆෝන් ගොඩක්, ආයුධ ගොඩක්, ඒ වගේම එක එක ID කාඩුත් ගොඩක් තියෙනවා. ඒකේ අර පුද්ගලයා පොලිස් නිලධාරියෙක් වගේ ඇඳගෙන ඉන්න පින්තූර තියෙන IDත් තියෙනවා. ඉතින් මෙයා හිතනවා මෙයා පොලිස් නිලධාරියෙක්වත්ද කියලා. ඒ අතරේ බිත්තිය අලවලා තියෙනවා අර CCTV කැමරාවේ ඉන්න ගෑණු ළමයාගේ පින්තූරයි එයාගේ විස්තරත් ලියලා තියෙනවා. ඒක බලලා මෙයා හිතනවා මෙයා ඇත්තටම පොලිස් නිලධාරියෙක් තමයි කියලා. මොකද වෝකි ටෝකි එකටත් පණිවිඩයක් ඒ වෙලාවෙම එනවා. ඉතින් මෙයා කලබල වෙනවා අර ගෑණු ළමයාව ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. එයාගේ දැන් මතකෙත් නැති නිසා. මෙයා ඒ ගෑණු ළමයාව හොයාගන්න දැන් උත්සාහ කරනවා. මේ වෙලාවේ CCTV කැමරාවෙන් මෙයා දකිනවා මෙයාට කෑම ගෙනල්ලා දීපු ඩිලිවරි මෑනුත් ඒ ගෑණු ළමයාට කෑම ගෙනත් දෙනවා. ඉතින් මෙයා හිතනවා එයා ඉන්නේ මේ බිල්ඩින් එකේ තමයි කියලා. මෙයා එළියට ගිහිල්ලා හැමතැනම පරීක්ෂා කරනවා. මෙයා කෑම භාජන එළියෙන් තියලා තියෙන කාමරවල අංක ලියාගෙන ගිහින් වෙන රාජකාරී ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා ගෙවල් වලට බෙල් කරනවා. එයා කේබල් මාරු කරන සමාගමකින් කියලා ගෑණු ළමයා ඉන්න කාමරේ හොයාගන්න උත්සාහ කරනවා. ඒක කාමරයකවත් එයා හිටියේ නෑ. මෙයා ඒ පාර එපා වෙලා ගේ ඇතුළට එනවා. ඒ පාර අර CCTV එකෙන් ගෑණු ළමයාට මෙයාට දුවන රඟපාන හැටි පේනවා. ඒ අතරේ මෙයාට අඩි සද්දෙකුත් ඇහෙනවා සැරින් සැරේට. මෙයා මුලින් හිතන්නේ කොහේ හරි සාදයක් කියලා. ඒ ටිකක් වෙලා යද්දි මේ CCTV එකත් එක්ක සද්දෙත් එද්දි මෙයා තේරුම් ගන්නවා ඒ ගෑණු ළමයා ඇත්තේ උඩ කාමරේ කියලා. ඉතින් මෙයා යනවා ගිහිල්ලා ඒ ගෙදර බෙල් එක ගහනවා. ටික වෙලාවක් ගියත් මේ ගෑණු ළමයා දොර අරිනවා. ඉතින් මෙයා එයාත් එක්ක කතා කරනවා. හඳුන ගන්න ලැබීම සතුටක් බවත් එළියට ගිහින් කතා කරන්නත් ආරාධනා කරනවා. එයාගේ සද්ද ඇහෙන නිසායි ආවේ කියලාත් කියනවා. ඉතින් මේ ගෑණු ළමයා සමාව ඉල්ලනවා. ඒ ගැන පරිස්සම් වෙන්නම් කියලාත් කියනවා. ඉතින් මෙයා කියනවා එයා ආවේ ඒක පැමිණිලි කරන්න නම් නෙවෙයි කියලා. ගෑණු ළමයා වැඩි කතාවට යන්නේ නැහැ. ඉක්මනටම දොර වහ ගන්නවා. මෙයා නම් සතුටින් එනවා. හොංජේ දැන් කෑම කඩේ වැඩ. එක එක හැඩවලට එක එක නිර්මාණ විදියට එළවලු කපනවා, සරසනවා, මල්, සත්තු වගේ. ඒ වගේ නිර්මාණ නිසා පාරිභෝගිකයොත් දැන් වැඩි. ඉතින් මෙයාව හම්බ වෙන්න එන්න ගෑණු ළමයා කියනවා ඔයාට දැන් අපේ අම්මා හරිම කැමති. ඒත් මුලදී ඔයාව ගන්නත් එයා අකමැති වුණා කියලා. මෙයාගේ පඩි දවස හැම මාසෙම 25 වෙනිදාත් කියනවා. ඉතින් මෙයා එයා ගියාට පස්සේ කැලෙන්ඩරේ බලද්දි දකිනවා ඒකේ 24/5 ලියලා තියෙනවා පෙරවරු 7ට ශින්වන් දුම්රිය පොළට කියලා. ඉතින් දුම්රිය පොළෙන් බැහැලා යද්දි වාහනයකට කට්ටිය නග ගන්නවා. එතන එයාගේ නම කියන ඇහෙනවා. ඉතින් මෙයා ගිහින් ඒකට නගිනවා. මේ කට්ටිය යන්නේ ෆිල්ම් වල සුළු සුළු චරිත රඟපාන්න. ඉතින් මෙයාත් රඟපානවා. මෙයා රඟපාන හැම චරිතයෙන්ම මෙයාව අයින් කරලා දානවා. මේ අතර ජේසුන් අර දැකපු ගෑණු ළමයාගේ පස්සෙන් මේ දවස්වල යනවා. මෙයා ඒ ගෑණු ළමයාගේ පස්සෙන් මිනිස්සෙක් එනව දකින්නවා. ඉතින් මෙයා එයාව අඳුර ගන්නවා. අර කාමරේ තිබ්බ ඡායාරූප වල හිටිය මිනිසයා නේද කියලා. ඉතින් මෙයා ඒ ගෑණු ළමයාට උදව් කරනවා පැනලා යන්න. ඒ අතර රඟපාන්න ගිය හොංජේ එයාට මුදල් දෙද්දි එතන තිබ්බ කොලෙන් ඇඩ්‍රස් එක හොයාගෙන එයාගේ ගෙදරට යනවා. එයාගේ තාත්තා බාබර් කෙනෙක්. තාත්තා හරි කැමතියි මෙයා නළුවෙක් වෙනවා දකින්නට. එයා ඒ කඩේ තියෙන දිනදර්ශනය දකිනවා. තාත්තා මෙයා වෙනුවෙන් යාඥා කරනවා කියලා. ඉතින් මෙයා හිතා ගන්නවා අනිවාර්යයෙන්ම නළුවෙක් වෙනවා කියලා. මෙයා කඩේට යනකොට අර ගෑණු ළමයා යාගේ අම්මයි නංගි තුන්දෙනාම මෙයාට මොකද වුනේ කියලා කල්පනා කර කර බලන් ඉන්නවා. එදා දවසේ පාරිභෝගිකයොත් මෙයා හදන කහපාට රාබු මල් එහෙම ඉල්ලලා තිබ්බා. ඉතින් ඒත් ඒවා මෙයාලට දෙන්න බැරි වෙලා. ඉතින් මෙයා විස්තර කරනවා එයා කලින් නළුවෙක් වෙන්නයි හිතන් ඉඳලා තියෙන්නේ කියලා. ඉතින් මේගොල්ලෝ හිතනවා මෙයාගේ තත්ත්වය තවත් නරක අතට හැරෙනවා කියලා. ජේසුන් ඒ අතර දකිනවා අර ගෑණු ළමයා බඩු පැක් කරගෙන එළියට යන්න හදනවා. ඉතින් මෙයා හිතනවා එයා මෙතනින් යන්න හදන්නේ කියලා. එයා බය වෙනවා. ඉතින් එයා එයාගේ පස්සෙන්ම ගිහිල්ලා බලාගෙන ඉන්නවා මෙයා මොකද කරන්නේ කියලා. එයා ටිකක් බලන් ඉඳලා ආපහු කාමරේට යනවා.
ඒ අතර හුංජේ නම් රඟපාන සැලැස්මකුත් හදලා. එක්සර්සයිස් කරනවා, වචන පුරුදු වෙනවා, රඟපෑම ගැන ඉගෙන ගන්නවා. මෙයා රඟපාන්න මෙහෙම ලෑස්ති වෙන අතරේ ජේසුන් අර ගෑන් ළමයාව යාළු කරගන්න එයා යන තැන්වල ඇවිදිනවා. මෙයා පුහුණු වලින් පස්සේ නැවතත් රඟපෑම් දර්ශනවලට යනවා. ඊළඟ දවසේ ක්‍රියාදාම දර්ශනයක් සඳහා මෙයා ඉදිරිපත් වෙනවා. මෙයාට ලැබෙන්නේ බොඩිගාඩ් චරිතය. මෙයා ප්‍රධාන නළුවට කාටවත් අත තියන්න දෙන්නේ නැහැ. එයා පැන හැමෝටම ගහනවා. ප්‍රධාන නළුවට සතුරන්ට පහර දෙන්නවත් ඉඩ දෙන්නේ නැහැ. එයාව පැත්තකට කරලා දානවා. නළුවට නම් හොඳටම කේන්ති ගිහින් මෙයාත් එක්ක. ඔයා කවුරු කියලාද හිතාගෙන ඉන්නේ? බෲස්ලි කියලාද හිතාගෙන ඉන්නේ? කියලා එයා අහනවා. කොහොම හරි ඒ ජවනිකාව අවසානයේ විරාමයේදී චිත්‍රපටි කණ්ඩායමේ කෙනෙක් ඇවිත් මෙයාත් එක්ක කතා කරනවා. ඔයා සටන් කලාවක් ඉගෙනගෙනද තියෙන්නේ කියලා. මෙයා සමාව ගන්න හදනවා. ඊට පස්සේ කියනවා සමාව ගන්න ඕනේ නැහැ. අධ්‍යක්ෂකතුමා ඔයාගේ රඟපෑමට කැමති වෙලා ඉන්නේ. ඔයාව ප්‍රතිවාදියාගේ චරිතයට ගන්න කැමතියි කියලා. නමයි දුරකථන අංකයයි ඉල්ල ගන්නවා. මේ අතර ජේසුන් අර ගෑන් ළමයාගේ බෑග් එක නැවතත් කාමරයට අරන් යන්න බලෙන් උදව් කරන්න හදනවා. අන්තිමේ දෙන්නම බෑග් එක දෙපැත්තට ඇදලා ඒකේ හැන්ඩල් එකත් ගැලවිලා මේ දෙන්න දෙපැත්තට වැටෙනවා. ජේසුන් වැටෙන්නේ ලිෆ්ට් එක ඇතුළට. ඒත් එක්කම ලිෆ්ට් එකේ දොරත් ඇහෙනවා. ඊළඟට හුංචේ දැන් ප්‍රතිවාදියාගේ චරිතය රඟපාන තමයි ලෑස්ති වෙන්නේ. එයාට දෙබසුත් දෙනවා පාඩම් කරගන්න. දර්ශනය පටන් ගත්තාම මෙයාට වචන අමතක වෙනවා. ඔහේ ලේ කියන වචන දෙක විතරයි මෙයාට කියන්න පුළුවන් ඉන්නේ. ඒ වුණාට එයාගේ රඟපෑම හොඳයි කියලා ඒ පළමු දර්ශනයෙම එයාලා ගන්නවා. ආයි කරන්න වෙන්නෙත් නෑ. මෙයාටත් හරි පුදුමයි. ප්‍රධාන නළුවට නම් කේන්ති ගිහිල්ලා. හොංචේ කඩේ වැඩ කර ඉන්නකොට එයා කරපු දර්ශන ටීවී එකෙත් පෙන්නනවා. කඩේ කට්ටියත් පුදුම වෙලා බලාගෙනම ඉන්නවා මේ දිහා. ඒ අතර ජේසුන් කෑම ගන්න ගමන් ඉන්නකොට හොටෙල් එකේ මේ ගෑන් ළමයාත් එතනට එනවා. එයාගේ නම එන්ජු. මේ ගෑන් ළමයා ඕඩර් කරන්නේ ටෝෆු එක නූඩල්ස්. ඒ වෙලාවෙම නූඩල්ස් විගණක් ගෙනත් තියෙනවා. ඉතින් මේ ළමයා එක ගන්නවා. ජේසුන් යාට කතා කරනවා. මෙයාගේ හිතේ සමාව ඉල්ලන්න කියලා. එන්ජු කියනවා සමාව ඉල්ලන්න ඕනේ නැහැ කියලා. ජේසුන් කියනවා නෑ මම කියන්න හැදුවේ ඔය මගේ කෑම එක කියලායි. ඔයා ඕඩර් කරේ ටෝෆු එක නූඩල්ස්. මං ඕඩර් කරේ ඉසෝ එක නූඩල්ස්. ඒකම මෙයා කියනවා එයා ගාව කූපන් කාඩුත් තියෙනවා කියලා තව. ඉතින් කොහොම හරි ජේසුන් හැමදාම එක එක තෑගි මෙයාගේ දොරේ එල්ලනවා. පළවෙනි දවසේම තියන්නේ බෑග් එක. මේ දෙන්න කොහොම හරි යාළු වෙනවා. දවසක් පඩිපෙළේ වාඩි වෙලාම මේ දෙන්න ෆිල්ම් එකකුත් බලනවා. එන්ජු ජේසුන්ගේ ඌරිහිසට ඔළුව තියාගෙන ඇස් දෙක පියා ගන්නවා. ජේසුනුත් ඇව තුරුල් කර ගන්නවා. මේ අතර හුංචේත් ෆිල්ම් වල හොඳට රඟපාමින් ඉන්නවා. අර ගෑන් ළමයාත් එනවා ෆිල්ම් එක රඟපාන දර්ශන තලයට. එයා මෙයාට වේශ නිරූපණයටත් උදව් කරනවා. අර නළුව පේන තරම් ලස්සන නෑ කියලයි මෙයා කියන්නේ. එයා හරිම නරකයි කියලාත් කියනවා. කොහොම හරි ඔයා ප්‍රසිද්ධ නළුවෙක් වෙන්න ඉක්මනට කියලා හොංජේට කියනවා. ජේසුන් ඉන්න තැන තියෙන ෆෝන් ගොඩකින් එකකට කෝල් එකක් එනවා. මෙයා ඒක ආන්සර් කරනවා. එන්ජු ගැන තමයි කතා කරන්නේ. එයාලා මෙයාට හම්බ වෙන්න එන්න කියලා කියනවා. ඉතින් මෙයා වෙස් වලාගෙන මාස්ක් එකකුත් දාගෙන සන්ග්ලාස් දෙකකුත් දාගෙන තමයි මේ මැර කට්ටිය හම්බ වෙන්න යන්නේ. මෙයා බයේ ගියාට මැර කට්ටිය මෙයාට ඊට වැඩිය බයයි. එයාලා මෙයාට සල්ලි දෙනවා ඉක්මනට වැඩේ ඉවර කරන්න කියලාත් කියනවා. හැබැයි මේ දේවල් කියන්නේ බොහොම යටහත් පහත් විදියට බයයි. මෙයා එපාර සල්ලිත් අරගෙන ආපස්සට එනවා. පස්සේ එයාලට කතා කරන්නම් කියලා. මෙයාලා කතා කරන එක කාර් එකේ ඉඳගෙන කෙනෙක් අහගෙනයි ඉන්නේ. එයා කියනවා මෙයාගේ පස්සෙන් යන්න. ගිහින් ගෑන් ළමයාව හොයාගන්න කියලා. ජේසුන් කෙලින්ම කාමරයට යනවා. ගිහින් අර පින්තූර දිහා බලාගෙන ඉන්නවා. එයා තීරණය කරන්නේ මේ හුංජේ මිනිමරුවෙක් කියලායි. හුංජේ රඟපාන ෆිල්ම් එකේ අවසාන දර්ශනය තමයි දැන් යන්නේ. ප්‍රධාන නළුවා මෙයාට පහර දෙන දර්ශනයක් තමයි තියෙන්නේ. ප්‍රධාන නළුවට හිතේ තිබ්බ කේන්තියත් එක්ක එයා හුංජේට පොල්ලකින් හොඳටම ගහනවා. ඊට පස්සේ වලටත් තල්ලු කරනවා. ඒක එපා කියලා තියදී තමයි මෙයා කරන්නේ. ඒ අතර නිෂ්පාදක කණ්ඩායම ඇවිල්ලා ප්‍රධාන නළුවට කෑ ගහනවා. හුංජේ වල ඇතුලෙන් එළියට එනවා. ඒක හොඳට ගත්තද කියලා අහගෙන.
ඉතින් මෙයාට අධ්‍යක්ෂකතුමා ප්‍රශංසා කරනවා. මං ඔයාගේ වෘත්තිමය දක්ෂතාවයට හරිම කැමතියි කියලා. මෙයා ගෙදර ගියාට පස්සේ මෙයාගේ තුවාල වලට ගෑන් ළමයා බෙහෙත් දානවා. රංගපාන ෆිල්ම් එක ටීවී එකේ පෙන්නනවා. මෙයාට හැමෝම කැමතියි. මෙයාගේ නිවාස සංකීර්ණයේ හිටපු අනිත් අයත් මෙයාව අඳුර ගන්නවා. එයාටත් පුදුමයි. කලින් මෙයා කතා කරාම එයාලා එයත් එක්ක කතා කරේවත් නැහැ. ඒ වුණාට දැන් ටීවී එකේ ඉන්නවා දැකලා එයාලට සතුටුයි. මේ අතර ජේසුන් හොංචිගේ පස්සෙන් හොරෙන්ම යනවා. ජේසුන් කොහොම හරි මෙයාව අල්ල ගන්නවා. ඔයා මගේ පස්සෙන් නේද එන්නේ කියලා අහනවා. හොංචි අහනවා ඔයාට ඕන මගේ සමරු අත්සනන් නේද කියලා. ජේසුන් ඔව් කියනවා. මං ඔයාගේ ලොකු රසිකයෙක් කියනවා. හොංචි එයාගේ ඇඟේ අත්සනක් ගහනවා. හොංචි එනකන් චිත්‍රපටි නිෂ්පාදක කණ්ඩායම බලාගෙන ඉන්නවා. එයා මැරුණ හින්දා ප්‍රේක්ෂකයෝ දුකින් කියලා තමයි කියන්නේ. එයාව නැවතත් ෆිල්ම් එකට අරගෙන එන්න කියලා එයාලා කියලා තියෙනවා. ඉතින් ඒකයි මෙයාලා ආපහු ෆිල්ම් එකට එයාව ගත්තේ. දැන් මෙයාව ලොක්කගේ චරිතයට තමයි අරන් තින්නේ. මෙයාගේ දකුණු අත විදියට රඟපාන වෙන කෙනෙක්ව ගන්නවා. මේ අතට ජේසුන් ඔක්කොම සල්ලි එකතු කරලා අලුත් යක් කුලියට ගන්නයි යන්නේ. හොන්ජේ ඊළඟට රඟපාන තින්නේ ආදරය කරන දවස්. ඒත් එයාට ක්‍රියාදාම දර්ශන වගේ ඒ දර්ශන රඟපාන හරිම අමාරුයි. එයාට හැඟීම් එක කතා කරන්න කිව්වට එහෙම කරන්න කොච්චර උත්සාහ කරත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. නිලි අහනවා ඔයා ඇයි මගේ මූණවත් බලන්නේ නැතුව කතා කරන්නේ කියලා. ඔයා මව බය කරනවා කියනවා. මෙයා ඒ පාර අර ගෑනු ළමයා ලීනා එයාත් එක්ක මේ ගැන කතා කරනවා. එයාගෙන් උදව් වෙලනවා. මෙයාට ඒ රඟපෑම කරන්න කොහොම හරි එයාගේ උදව්වත් එක්ක මෙයා ඊළඟ දවසේ හරියටම ඒ රඟපෑම සිද්ධ කරනවා. නිෂ්පාදක කණ්ඩායමටත් හරිම සතුටුයි. එයාලා මෙයාට ප්‍රශංසා කරනවා. එවෙන්ජේ හැම බ්‍රහස්පතින්දාම බෑග් එකත් අරගෙන එළියට එනවා. මෙයා බෑග් එක අරගෙන එළියට එද්දී ජේසුන් යනවා මෙයාව හම්බ වෙන්න. මම දන්නවා ඔයා හැමදාම එනවා කියලා. ඒත් ඔයා බලාගෙන ඉන්න කෙනා එන්නේ නැහැ. එයා හම්බ වෙන්නවත් හිතන්න එපා. එයා බොරුකාරයෙක් කියලා. මෙයා එයාව බලා ගන්නම් කියලාත් කියනවා. එහෙම කියලා එයාව තුරුල් කර ගන්නවා. මේ හැම දෙයක්ම අර මැරකල්ලියේ ප්‍රධානියා ඡායාරූපගත කරගෙන ඒ පාර එයාගේ යට තියෙන සේවකින් 4 දෙනෙක් ඇඳවලා එයාලට මෙයා හොඳටම බනිනවා. කාවද මේ මරන්න කුලියට ගත්තේ කියලා. එයා ඒ පාර මෙයාත් එක්ක ප්‍රේම සම්බන්ධයකුත් ඇති කරගෙන කියලා. ඒකින්ද මේ දෙන්නවම එකපාර මරන්න පුළුවන් කෙනෙකු හොයාගන්න කියනවා ඉක්මන් කරලා. ඉතින් මේ 4 දෙනා කතා වෙනවා කාවද ගන්න කියලා. මේ 4 දෙනා 4 දෙනෙක්ව යෝජනා කරන්නේ. ඒ පාර එයාලා තීරණයකට එනවා. අපි 4 දෙනාටම කතා කරමු. කවුද ඉක්මනට එන්නේ කියලා බලමු කියලා. ඉතින් එයාලා ඉක්මනටම ෆෝන් එක අරගෙන මැසේජ් එකක් යවනවා. ඒත් මේ මැසේජ් ගිහිලා වැටෙන්නේ අර හොංචිගේ ෆෝන් වලටයි. හොංචි ගෑන්ලාමයට අඬ ගහනවා විනෝද චාරිකාවක් යන්න. එයාගේ පවුල අයත් එක්ක තමයි මේගොල්ලෝ විනෝද චාරිකාවට යන්නේ. ගෑන්ලාමයට නම් මේකට කේන්ති. මෙයා අඬ ගහලා තියෙන්නේ පවුලේ විනෝද චාරිකාවක් යන්නනේ කියා. එයා වාහනේ එලවනවා. මෙයාලා ගඟක් ළඟට ගිහිලා ගොඩක් විනෝද වෙනවා. හොංචි හරි සතුටින්. එහාර ගෑන්ලාමයටත් හරිම කැමතියි. මෙයාලා ආපහු ගෙදර යන වෙලාවේ හොඳටම වහිනවා. හොංචිට නිින්ද ගිහින් ඇහැරෙද්දී දැස්ස. වාහනේ හිටපු අනිත් අයත් හොඳටම නිදාගෙන ඉන්නේ. වාහනේ එලවන්නේ මේ ගෑන්ලාමයා ලීනා. මෙහෙම යන අතරේ ඒ වැස්සත් එක්ක මිනිසුන්ට පාර පනින්න වාහනේ නතර කරනවා. ඒ වෙලාවේ කට්ටියක් පාර පනිනවා බෑග් වගේකුත් අරගෙන. මෙයාට ඒ වෙලාවේ යම් දෙයක් මතක් වෙනවා. ඒත් එක්කම කාර් එකේ පිටිපස්ස හැරිලා බලනවා. එයාට තවත් මතක් වෙනවා. ෆිල්ම් එක පටන් ගනිද්දි මං කිව්වේ අර මිනිමරුමක් සිද්ධ වුණා කියලා. එයාව මරලා දැම්මේ ඩිකියටනේ. මෙයාට ඒකත් මතක් වෙනවා. ඒ කියන්නේ මෙයාට මතක වෙනවා වගේ. මෙයාට ඒ ජෝවත් මතක් වෙනවා. මෙයා කඩේටත් ගිහිලා ගොඩක් වෙලා කල්පනා කර කර ඉඳලා මෙයා ආපහු යනවා. මෙයාගේ ගේ හොයාගෙන. මෙයා යනකොට මුළු ගේම හැඩි වෙලා. මෙයා කාමරේට එනවා. එතකොට මෙයාට මැසේජ් දකිනවා. ජේසුන්යි ඒන්ජුවයි මරන්න කියලා එවපුවා. ඒ පාර මෙයා CCTV දර්ශන බලනවා. මෙයා ජේසුන්ගේ ෆොටෝ එක zoom කරලා හොඳටම බලනවා. එතකොට මෙයාට මතක් වෙනවා. එදා නාන ස්ථානයේදී හොස්පිටල් එකේදී ජේසුන්ව හම්බ වෙච්ච හැටි. ජේට හොඳටම කේන්ති යනවා. මෙයා යනවා මේ දෙන්නව හම්බ වෙන්න. මේ දෙන්න නූඩල්ස් කකා තමයි ඉන්නේ. ජේ කෙලින්ම ඇතුළට එනවා. ජේසුන්ටත් ගහලා ජේසුන් ඒන්ජුට යන්න කියනවා. එයාගේ හිතේ මෙයා ඇවිත් තියෙන්නේ මරන්න කියලා.
හුංජේ එන්ජුට බනිනවා. මං කිව්වා නේද ඔයාට එළියටවත් එන්න එපා කියලා. අතුරුදහන් වෙලා දැන් ඒක මට කියලා හරියනවද කියලා එන්ජි අහනවා. දැන් ජේසුනුත් මරන්නයි ඒ කලිය ලෑස්ති වෙලා තියෙන්නේ කියලා මෙයා කියනවා. ජේසුනුත් කියනවා එන්ජුට මෙයා ඇවිත් තියෙන්නේ ඔයාව මරන්න තමයි කියලා. ඒ පාර උංජි අහනවා ඔයා මං ගැන හොයාගත්තේ ඒ දේ විතරද කියලා. ඔයා හින්දා තමයි මේ හැම ප්‍රශ්නෙම කියනවා. ඔයා මං හින්දට රඟපාවේ ඇයි කියලාත් අහනවා. පාර ජේසුන් කියනවා එයාට ඕන උනේ මේ ගැන් ළමයව ආරක්ෂා කරන්න කියලා. උංජි කියනවා එයා ඇත්තටම මොකද්ද කරන්න කියලා. කාව හරි මරන්න කියලා යාට කවුරු හරි බාර දුන්නම මෙයා ඒ මරන්න කියපු කෙනාව හම්බ වෙලා එයාත් එක්ක කිවිසුමක් ගහනවා. එයාලා කැමති වුණොත් අලුත් ජීවිතයක් ගත කරන්න මෙයා කරන්නේ එයාලව බොරුවට මැරුවා වගේ රඟපෑමක් කරලා එයාලට ආපහු අලුත් ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒ ජුටත් එහෙමයි. එයා බ්‍රහස්පති දවසට එයාට එන්න කියලා තිබ්බේ ඒ විදියට එයාව මරලා එයාට අලුත් ජීවිතයක් ලබා දෙන්න. ඒකට ඒන්ජුට රඟපාන පුරුදු වෙන්න කියලාත් තියෙනවා. මැරිලා වැටෙනවා වගේ. ඉතින් ඒක තමයි හැමතිස්සෙම ඒන්ජු ඒ විදිහට රඟපෑවේ. මේ අතර තමයි හුංජේගේ මතකේ නැති වෙලා අර ප්‍රශ්න ඔක්කොම ඇති උනේ. දැන් හුංජේ කියන්නේ ඒන්ජුට රටින් පිට යන්න කියලායි. ඒත් ඒන්ජු දැන් කැමති නැහැ ජේසුන්ව දාලා යන්න. ජේසුනුත් කියනවා කමක් නැහැ ඔයා යන්න කියලා. එයා කවුරුවත්ම නෙවෙයි කියනවා. එයා අතුරුදහන් වුණත් කාටවත් මේ ගැන ගාණක් නැහැ කියනවා. එයාට ඒන්ජු ආරක්ෂා කරගන්න බැරි වුණාට සමා වෙන්න. එයාගේ රඟපෑම දැන් මෙතනින් ඉවරයි කියනවා. හුංජේ අහනවා ඔයා හිතන් ඉන්නේ කාටවත් වැඩක් නැති කාලකන්ණි ජීවිතයක් ඔයාට තියෙනවා කියලාද? ඔයාගේ තාත්තත් ওই විදිහටද හිතන්නේ? ඔයා සුළු චරිත රඟපාන හැම වැඩසටහනකම එයා බලනවා. ඒ වගේම ඔයා ප්‍රසිද්ධ නළුවෙක් වෙන්න කියලා එයා හැමදාම ඔයා වෙනුවෙන් යාඥා කරනවා. ඔයා හිතනවද ඔයාගේ ජීවිතය වැඩක් නැහැ. ඒක නිකන් විසි කරලා දාන්න ඕන කියලා. ඔයාගේ කුඩා උඩුමහල ජීවත් වෙච්ච කාලේ පුරාවටම මට තිබුණේ නැති හීනයක් ඒ කාලේ තිබුණා. සතුටු වුණා, කෘතඥ වුණා. කවුරු හරි හැබෑ කරගන්න උදව් වෙන හීනයක් ඒක. ඒ හැම දෙයකටම ඔයාට ස්තුතියි. හුංජේ ජේසුන්ට ස්තුති කළා. ජේසුන්ගේ ඇස්වල කඳුළු පිළිලා. ඒ පාරේ කල්පනා කරලා බලලා හුංජේ කියනවා අපි තුන්දෙනාම අතුරුදහන් වෙමු කියලා. එහෙම කියලා එයා අර කොන්ත්‍රාත් බාර දුන්න කණ්ඩායමට මැසේජ් එකක් තියෙනවා. එක්කෙනෙක්ට මිලියනය ගානේ මිලියන 2ක් ලැබෙන්න සලස්සන්න කියලා හෙට රෑ 9 වෙද්දි මෙයා අර දෙන්නට පුහුණු වෙන්න කියනවා මැරෙන්න. අපි හරියට ඒක කළේ නැත්නම් අපි කවුරුවත් දන්නේ නැති කෙනෙක්ව දාලා එයාලා අපිව නැති කරලා දාවි කියනවා. හුංජේ ගිහින් එයා හිටපු ගේ ආස් කරනවා. එතකොට අර ගෑන් ළමයා ලීන එනවා. හුංජේ කියනවා මම රඟපෑම නවත්තන්නයි හැදුවේ කියලා. තව එයා කියනවා එයාගේ මතකේ ආවා කියලා. ඔයා දන්න දේවල් 100% නිවැරදි නැහැ කියනවා. මම ඔයා හිතන කෙනා නෙමෙයි. මම හිතන්නේ නෑ මම මේ වටපිටාවේ ඉන්න ඕන කියලා ඔයා වෙනුවෙන්. ඒත් ලීනා කියනවා ඔහොම ඉන්න මට තේරෙන්නේ නෑ. ඔයා මොනවා ගැනද කතා කරන්නේ කියලා. එයා අහනවා ඔයාට පුළුවන්ද මාව මගේ පවුල මේ විදියට දාලා යන්න කියලා. ලීනට හරිම දුකයි. ලීනා දුකෙන්ම වාහනේට ගිහින් අඬනවා. දකිනවා හුංජේ වාහනේ නැගලා යනවා. එයාත් ඒ වාහනේ පස්සෙන්ම යනවා. ජේසුන් අර මැරකල්ලියේ ඉස්සරහට ඒන්ජු එක්ක යනවා. එයා ඒන්ජුට පිහියෙන් අනිනවා. ඇත්තටම මේක රඟපෑමක්. ඒන්ජුගේ බඩේ ලේ බෑග් එකක් බැඳලායි තියෙන්නේ. ඒ පාර මැරකල්ලියේ ඉල්ලන USB drive එකත් මෙයා දෙනවා. දැන් මෙතනට එන්නේ හොංජේ. එයා ඇවිල්ලා ජේසුන්ට ගහනවා. දැන් මෙන්න දෙනා ෆයිට් එකක. මේ අතර ලීනා එතනට එනවා. ඇවිල්ලා අහනවා ඔයා මොනවද උතන කරන්නේ කියලා. හොංජේ එයාව අඳුරන්නේ වගේ තමයි එතනදී රඟපාන්නේ. කවුද මෙයා? මෙතනට කවුද එන්න දුන්නේ කියලා අහනවා. ජේ කොච්චර උත්සාහ කරත් ලීනාව හට කරගන්න බැරි වෙනවා. එයා අහනවා ඇයි ඔමට බැන්නේ කියලා. ඒ පාර හොංජේ කියලා ජේසුන් හොංජේට පිහියෙන් අනිනවා. ලීනා බය වෙලා බලන් ඉන්නවා. මෙයාලා ප්ලෑන් කරපු විදියටම කන්ටේනර් පෙට්ටියක් ඕන් මතට වැටෙනවා. දාමරිකයෝ බලනවා එයාලා මැරුණද කියලා. ජේසුන් ලේ ගලාගෙන යන විදියට රතු පාට තියරයක් කන්ටේනර් පෙට්ටිය අස්සෙන් එළියට යවනවා. ඒ පාර දාමරිකයෝ ටික එතනින් යනවා. මේ අතර හොංජේ ගොඩක් උත්සාහ කරනවා. ලීනට පැහැදිලි කරන්න. එයා බය වෙලා මෙයාට පිහියෙන් යන්න කියලා. ඒක රඟපෑමක් විතරයි කියලා හොංජේ කියනවා. කොහොම හරි අමාරුවෙන් ලීනට පැහැදිලි කරනවා. ලීනා අහනවා ඔයා මොකක් හරි මට නොකියපු දෙයක් තියෙනවද කියලා. පර හොංජේ කියනවා එයාගේ වයස. එයා 1971 ඉපදිලා තියෙන්නේ. වයස 45යි කියලා. ලීනා කලබල වෙනවා. දෙයියනේ. මගේ මාමටත් 45යි කියනවා.
ලීනා ඒ පළුංචිව අරගෙන යනවා දර්ශනතලයට. එයා එනකන් නිෂ්පාදන කණ්ඩායම බලාගෙන ඉන්නේ. එක දර්ශනයක් විතරක් රූගත කරමු කියලා තමයි කියන්නේ. මේක ආදරය කරන දර්ශනයක්. මෙතනදී තියෙන්නේ මෑට හැරිලා යන්න. ඒත් ඒ වෙනුවට එයා පිටිපස්ස හැරිලාම කියනවා මට ඔයාව දාලා යන්න ඕනි නෑ කියලා. ආපස්සට හැරිලා මට ඉස්සර හිටියා වගේ ඔයත් එක්ක ඔයා දැනගෙන හිටපු කෙනා විදියටයි ඉන්න ඕන කියනවා. ඇත්තටම ඒක මෙයා කියන්නේ ලීනට. ලීනත් එයාට උත්තර දෙනවා. මෙයා ලීනයි එයාගේ පවුල එයාත් එක්ක සතුටින් ඉන්නවා පෙන්නනවා. ජේසුනුත් රඟපාන්න ඇවිල්ලා. ඒ දෙනා ක්‍රියාදාම දර්ශනයක රඟපාන එකක් තමයි අන්තිමටම පෙන්වන්නේ. ඉතින් යාළුවනේ මං හිතනවා ඔයගොල්ලෝ මේ කතාවෙන් ගොඩක් විනෝද වෙන්න ඇති කියලා. අපි ආයෙත් දවසක අලුත් කතාවක් අරගෙන එන්නම්. එහෙනම් සුබ දවසක්.